ඔයාලා ගෙදරත් තියෙන කැඩුණු ඩිවයිස් ඉගැන්න LED බල්බ්ස් චාර්ජර්ස් TV ස්පීකර්ස් මේ වගේ දේවල් රිපෙයාර් කරන්න කියලා ඔයාට කිව්වොත් ඔයාට මේ වගේ දේවල් රිපෙයාර් කරන්න බෑ නේද? ඉතින් ඔයා දන්නවද අපිට ඉලෙක්ට්‍රොනික රිපෙයාරින් වල බේසික් නොලෙජ් එක දන්නවනම් අපිට සල්ලි ඉතුරු කරන්නත් ඒ වගේම අලුත් ස්කිල් එකක් විදියට මේක ලර්න් කරන්න පුළුවන් කියලා. ඉතින් අද කාලේ හැම ගෙදරකම වගේ ඉලෙක්ට්‍රොනික ඩිවයිස් තියෙනවා. උදාහරණයක් විදිහට මොබයිල් ෆෝන්ස්, ස්පීකර්ස්, TV, LED බල්බ්ස් මේ වගේ දේවල් හැම ගෙදරකම තියෙනවා. ඉතින් මේ වගේ ඩිවයිස් වලින් එකක් හරි කැඩුනොත් අපිට තියෙන මේන් ඔප්ෂන් එක අලුත් ඩිවයිස් එකකට මාරු වෙන එක කියලා ඔයා හිතන්නේ. එහෙම හිතුවොත් ඔයා වැරදි නේද? ඔයාට පුළුවන් වෙන්න ඕනේ නේද මේ වගේ ඩිවයිස් රිපෙයාර් කරන්න? ඔයාට ඉලෙක්ට්‍රොනික රිපෙයාර් වල බේසික් නොලෙජ් එකවත් තිබුණොත් ඔයාට පුළුවන් මේ වගේ ඩිවයිස් වල තියෙන ස්මෝල් ප්‍රොබ්ලම් අඳුරගෙන ඒක ඊසි ෆික්ස් කරන්න. ඒ වගේම ඔයාට පුළුවන් රිපෙයාරින් කරලා එක්ස්ට්‍රා ඉන්කම් එකක් ගන්නත්. හරි. අපි කතා කරමු අපි කොහොමද මේ ඉලෙක්ට්‍රොනික රිපෙයාරින් කියන එක පටන් ගන්න. ඉතින් ඉලෙක්ට්‍රොනික රිපෙයාරින් ස්ටාර්ට් කරන්න ලොකු වර්ක්ෂොප් ඕනේ නෑ. බේසික් ටූල්ස් ටිකක් තිබුණාම ඇති. ඉතින් මොනවාද මේ බේසික් ටූල්ස්? ඉලෙක්ට්‍රොනික රිපෙයාරින් පටන් ගන්න ඔයාට ඕනි වෙනවා බේසික් ටූල් විදිහට බවුට් එක, ඒ වගේම මල්ටිමීටර් එකක්, ඒ වගේම මේ වගේ ඩිවයිස් ගලවන්න හයි කරන්න වගේ ඒ දේවල් වලට පාවිච්චි කරන ස්ක්‍රූප්නියන් මේ වගේ දේවල් තිබුණොත් ඔයාට ඉලෙක්ට්‍රොනික රිපෙයාරින් බේසික් විදියට පටන් ගන්න පුළුවන්. ඉතින් මේත් එක්කම මේ වගේ දේවල් එක්කම ඉලෙක්ට්‍රොනික රිපෙයාර් වල බේසික් නොලෙජ් එකක් ඔයාට තිබුණොත් බේසික් රිපෙයාරින් ජොබ් එකක් වුණත් ඔයාට පටන් ගන්න පුළුවන්. ඉතින් ඔයා ඉලෙක්ට්‍රොනික රිපෙයාර් වලට ඉන්ට්‍රස්ට් කෙනෙක් නම් ඔයාට පුළුවන් ඉලෙක්ට්‍රොනික රිපෙයාරින් එතකොට ඊට අමතරව හෝම් මේඩ් කරන එක ගැජට්ස් මේ වගේ දේවල් ගැන කතා කරන මේ වගේ දේවල් ගැන කන්ටෙන්ට් කියන අපේ channel එකත් එක්ක එකතු වෙලා ඉන්න. ඉතින් ඔයා ඉලෙක්ට්‍රොනික රිපෙයාර් වලට ඉන්ට්‍රස්ට් කියලා මම හිතනවා. ඔයාට පුළුවන් මේ දැන්ම අපේ channel එක subscribe කරලා අපිත් එක්ක එකතු වෙලා ඉන්න. තව දෙයක්. ඊළඟ වීඩියෝ එකෙන් අපි ගේන්න බලාපොරොත්තු වෙනවා. ඔයා හිතන්න ඔයාලගේ ගෙදර දවස් ගාණක් තිස්සේ කරන්ට් එක නැහැ. ඉතින් ඔයාට ඔයාගේ ෆෝන් එක charge කරන්න විදියක් නැහැ. ඉතින් මං ඊළඟ වීඩියෝෙන් කියනවා ගැජට් එකක් ඔයාලගේ ගෙදර දවස් ගාණක් වුණත් කරන්ට් එක නැතුව තිබ්බත් ඔයාගේ ෆෝන් එක charge කරගන්න පුළුවන් ගැජට් එකක් ගැන ඉතින් මේ වීඩියෝ එකත් මිස් කරගන්න එපා කියලා කියනවා. ඒත් එක්කම වීඩියෝ එකට ලයික් එකක් දාලා අපේ channel එකට එකතු වෙලා ඉන්න කියලා කියනවා. මේ වීඩියෝ එකෙන් සමු ගන්නවා. එහෙනම් bye.